ස්ටිරොයිඩ් ආලේපන ගැන සමාජයේ මේ වෙද්දි බොහොම දුරට කතාවකට ලක් වෙන මාතෘකාවක් වෙලා ඉවරයි. ස්ටිරොයිඩ් කියන්නේ එක්තරා වෛද්‍යමය බෙහෙත් කාණ්ඩයක්. ඉතින් මෙය වෛද්‍යවරුන්ගේ නිර්දේශකින් තොරව කිසිලෙසකවත් පාවිච්චි කළ යුතු නැහැ. මොකද මෙම ස්ටිරොයිඩ් කියන ඒවා ඔබගේ වයස, ඔබගේ ආලේප කරන සමේ ස්ථානය, ඊළඟට ඔබට තියෙන චර්මයේ ගැටලුව අනුව බෙදන්නට වෙනවා, වර්ගකරණය කරන්නට වෙනවා, ආලේප කරන කාල සීමාවන් නිර්ණය කරන්නට වෙනවා. මෙන්න මේ ගැන අපි හොඳින්ම අවබෝධ කරගත යුතුමයි. උදාහරණයක් විදිහට මෙම ස්ටිරොයිඩ් ආලේපන සමහර විට ක්‍රීම් විදිහට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දියරයක් විදිහට තියෙන්න පුළුවන්. ඉතින් මේ දියරයක් ක්‍රීම් එකක් ආලේප කළ යුතු තැන් ඉතාමත්ම වෙනස්. ඒ වගේම මේ වගේ සැර ප්‍රභේදයන්, සැර අඩු ප්‍රභේදයන් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබගේ කිහිලි, ඉකිලි, බෙල්ල යට ආදී ස්ථානවලදී අපි සැර ස්ටිරොයිඩ් වර්ග පාවිච්චි කිරීම වැළක්වා ගත යුතුමයි. ඉතින් මේ ගැන අවබෝධයකින් තොරව ඔබ ස්ටිරොයිඩ් පාවිච්චි කරොත් අපිට සිද්ධ වෙනවා මෙම ස්ටිරොයිඩ් නිසා ඇතිවන්නා වූ ප්‍රතිවිපාකවලටත් මුහුණ දෙන්න. මොනවද මේ ස්ටිරොයිඩ් ආලේපන නිසා සමේ ඇතිවන්නට පුළුවන් ප්‍රතිවිපාක ගැන අපි කතා කරලා බලමු. විශේෂයෙන් ඔබගේ සම ඔබගේ වයසට වඩා වැඩි වයසක පෙනුමක් සමහර විට ලැබෙන්න පුළුවන්. ඒ වගේම රුධිර කේශනාලිකා ඉලිප්පිලා පෙනෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබ දන්නවා අපි ඇක්නි වශයෙන් හඳුනා ගන්න කුරුලෑ තත්ත්වයන් බොහොමත්ම ඉක්මනින් මෙම ස්ටිරොයිඩ් ආලේපනත් එක්ක ඇතිවෙන්නට පුළුවන්. මේ මම සඳහන් කළේ මෙම ස්ටිරොයිඩ් ආලේපන නිසා ඇතිවන ප්‍රතිවිපාක වලින් කීපයක් පමණයි. ඉතින් වැදගත්ම කාරණය තවත් දෙයක් තමයි ඔබට මෙම ස්ටිරොයිඩ් ආලේපන අපි දන්නවා වෙළඳපොලේ තියෙන ඇතැම් වෛද්‍යමය නොවන ක්‍රීම් වර්ග තුලත් දැන් අන්තර්ගත වෙලා තියෙනවා. මේ ගැන ඉතාමත්ම සැලකිල්ලෙන් අවධානය යොමු කරේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කියන ප්‍රතිවිපාක වලට ඔබටත් අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට. එසේනම් මේ ස්ටිරොයිඩ් ආලේපන ඔබගේ වෛද්‍යවර්ගයාගේ නිර්දේශය අනුව නිවැරදිව භාවිතා කරලා අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්නට ඔබත් විමසිලිමත් වෙන්නට කියා සිටිනවා.